Hello guys, welcome back to Raspberry Cakes. මම අද ඔයාලට පෙන්වන්න යන්නේ අපි ආදරයෙන් නිර්මාණය කරපු තවත් ලස්සන බර්ත්ඩේ කේක් එකක්. මේ කේක් එක අපි හදලා තියෙන්නේ චූටි ගෑණු ළමෙක් වෙනුවෙන්. පුංචි පැටවුන්ගේ උපන්දිනය කියන්නේ ජීවිතේ ලස්සනම මතකයන් ගොඩනැගෙන දවසක්. ඉතින් ඒ වගේ දවස තවත් විශේෂ කරන්න ලස්සන කේක් එකක් තිබ්බම ඒක හරිම වැදගත්. මේ කේක් එකේ හැම විස්තරයක්ම අපි හොඳින් සැලසුම් කරලා පාරිභෝගිකයාගේ අදහස් වලට ගැලපෙන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම වර්ණ තේරීමේ සිට අවසාන සැරසිල්ල දක්වාම හැම පියවරක්ම ඉතාම පරිස්සමින් කරලා තියෙනවා. ලස්සන පෙනුමක් විතරක් නෙමේ, රසවත් බවත් එකම තරම් වැදගත් නිසා හොඳම අමුද්‍රව්‍ය භාවිතා කරලා නැවුම්ම තමයි මේ කේක් එක අපි හදලා තියෙන්නේ. අපි විශ්වාස කරන්නේ ඇත්තටම කේක් එකක් කියන්නේ කෑමක්ම විතරක් නෙමෙයි. ඒක මතකයක්. ඒක ඇතුලේ ගොඩාක් ආදරේ පිරලා තියෙනවා. ඒක පවුලේ හැමෝම එකතු වෙලා සතුට බෙදා ගන්න හේතුවක්. ඒ නිසා අපි හැම ඇනෝමක්ම අපේ පවුලේ කෙනෙක් වෙනුවෙන් හදනවා වගේ තමයි ආදරෙන් නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තටම මේ කේක් එක මට එන්නේ පිටරටින් ඉඳන්. එයාලා මුලින්ම කියනවා මට මෙහෙම කේක් එකක් ඕනේ කියලා. ඒ අතරේ මම ෆුඩ් පැක් කරනවානේ. ඉතින් මම කියනවා මෙහෙම මම ෆුඩ් පැක් කරනවා. ඔයාලට ඕනේද කියලා. ඒගොල්ලෝ කියනවා ඔව් මට ෆුඩ් පැක් එකකුත් ඕනේ, කේක් එකකුත් ඕනේ කියලා. ඊට පස්සේ අපි අන්තිම වෙනකන් කේක් ඩිසයින් එකක් සිලෙක්ට් කරගන්නවා. ඇත්තටම ඒ හදපු ඩිසයින් එකයි ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා එයාලා අන්තිමට මට කියනවා ඒ ගෑණු ළමයාගේ වයස අවුරුදු 12ක් නෙමෙයි, එයාට වයස අවුරුදු 15ක් කියලා. ඉතින් ඊට පස්සේ මම කියනවා එහෙනම් අපි සිලෙක්ට් කරගත්තු ඒ ඩිසයින් එක ඒ වගේ ගෑණු ළමෙක්ට හරියන්නේ නැහැ. අපි ඒ ඩිසයින් එක වෙනස් කරමු කියලා. පස්සේ මම එයාලට වෙනම ඩිසයින් වගේක් යවලා මං අහනවා මේකෙන් කෝකද ඕනේ කියලා. එතකොට ඒ කස්ටමර් ඇත්තටම මට පහසු වෙන විදිහට තමයි හැමදේම කිව්වේ. එයා කියනවා ඔයාට හදන්න පුළුවන් ලස්සනයි කියලා හිතන එකක්වත් සිලෙක්ට් කරන්න කිව්වා. ඊට පස්සේ මම සිලෙක්ට් කරලා යවුවා මේ කේක් එක ලස්සනයි කියලා. ඒ කේක් එක තමයි මම මේ වීඩියෝ එකේ මුලින්ම දාලා තියෙන්නේ. එතකොට එයා කිව්වා මමත් සිලෙක්ට් කරේ මේ කේක් එකම තමයි. මේක හරි ලස්සනයි. මට එහෙනම් මේ කේක් එක හදලා දෙන්න කියලා. ඉතින් මම මුලින්ම හිතුවා දැන් කේක් එකක් කියනවනේ ගෑණු ළමෙක්ට මං හිතුවා ඒගොල්ලෝ ගෑණු ළමයි අම්මා තමයි මේ කේක් එක එවන්නේ කියලා. හැබැයි මම කේක් එක ගිහින් දෙන දවසේ හවස ඇහුවා මේ කේක් එක මං කවුරු දුන්නා කියලාද කියන්න ඕනේ කියලා. එතකොට තමයි එයාලා කිව්වේ මේක එයාගේ නැන්දයි මාමයි තමයි රටේ ඉඳන් එව්වේ කියලා එයාට කියන්න කියලා. ඉතින් මම ඒ පාර්සල් එක ගිහින් දෙනකම්ම ඒගොල්ලෝ දන්නේ නැහැ එයාලට කේක් එකක් එවලා කියලා. ඒ වගේම එව්වේ කවුද කියලා දන්නෙත් නැහැ. ඇත්තටම ඔයාලා අහලා තියෙනව නේද? සාමාන්‍යයෙන් මොනා හරි අපි විශේෂ දෙයක් කරන්න යනකොට හීන් පොද වැස්සක් ආවොත් ඒක සුබ නිමිත්තක් කියලා. ඇත්තටම මම මේ කේක් එක දෙන්න ගිහිල්ලා එයාලා ගෙදරින් බහින වෙලාවෙම හීන් පොද වැස්සක් පැටෙන්න පටන් ගත්තා. ඉතින් ඒ වැහි බිඳු අතරින් මේ ලස්සන කේක් එක ඒ පුංචි අයිතිකාරී ළඟට ගියේ හරිම සුරක්ෂිතව. සමහරු කියනවා වැස්ස කියන්නේ වාසනාවේ ලකුණක් කියලා. ඒ නිසාම මේ පුංචි කුමාරියගේ ජීවිතයට සතුට සිනහව ආදරයෙන් පිරුණු ලස්සන ගමනක් යන්න කියලා මම ඇත්තටම හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මට මේ කේක් එක දෙනකොට ඒ වෙලාවේ හිතුණා එයා නම් ගොඩක් වාසනාවන්තයි මේ වගේ දවසක, ඒ කියන්නේ එයාගේ හොඳම දවසේ ඒ වගේ පොඩි මල් වැස්සක් වැස්සහම. මේ වගේ මේ මම හදපු රෝල්ස් ටිකයි පැටිස් ටිකයි සෑන්ඩ්විචස් ටිකයි මේ පැක් එක තමයි එයාලා ගෙදරට ගියේ. මේ වගේ සෑම කේක් එකක්ම අපි හදන්නේ රසයක් විතරක් නෙමෙයි, මතකයකුත් නිර්මාණය කරන්න. ඉතින් මාව අහන් හිටපු ඔයාලා හැමෝටම සුබම සුබ ලස්සන දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ තියෙන්නේ මගේ කේක් එකේ ෆයිනල් ලුක් එක.
එහෙනම් අදට මම නවතිනවා. අපි ආයෙ දවසක හම්බෙවෙමු.